කොහොමද ඔයාලා හැමෝටම අද ඉඳන් මම ඔයගොල්ලන්ට කෙටි කතා ටිකක් පටන් ගන්නවා. මොකද පුරාතන ගද්‍යයි වැද්දේකමයි මම පටන් ගෙන ඉවරනේ. පුරාතන ගද්දේ නම් කතා ටික ඉවරයි. දැන් තියෙන ද්‍රුත කියලා දෙන්න. වැද්දේකමත් පරිච්ඡේද 6ක් ඉවරයිනේ. මම හිතුවා කෙටි කතා ටිකක් ඉක්මනට පටන් ගන්න ඕනි කියලා. ඉතින් එහෙනම් අපි පළවෙනි කෙටි කතාව වෙන වහල්ලු කෙටි කතාවට යමු. ඉතින් අද වහල්ලු කෙටි කතාව තමයි මම කතා කරන්නේ. මේක ලියලා තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතා. හරිද? එහෙනම් අපි මේ කෙටි කතාව කතා කරමු. හඳයා උපාලිස්ගේ කකුල ලෙව කෑවේය. නින්දෙන් අවදි වුණු ඔහු පළමුව තම දෙපා දෙස බැලුවේ කෝපයෙනි. ඌ යළිත් ඔහුගේ කකුල ලෙව කෑවේය. කඳුලෙන් තෙත්තුණු මහල්ලෙකුගේ දෑස සිහි කරවන උගේ දෑසත් තමා දෙසට හරවන ලද සැලෙන මස් පිඬු සහිත හොම්බත් දුටු උපාලිස්ගේ කෝපයෙන් මැඩගෙන නගින්නේ කාරුණික හැඟීමකි. වරෙන් වරෙන් මෙහාට වරෙන් මේක උද්ෘතයක් විදිහට ගන්න පුළුවන්. ඔහු සෙමින් කීවේය. හඳයා තම ඉස්සරහ ගාත් දෙකින් එකක් සෙමින් ගෙපිලෙහි තැබුවේය. මේ හඳයා කියන සතා එයාගේ ගාත් දෙකෙන් එකක් පිලේ තියෙනවා. ඊට පස්සේ අනතුරුව අනික් ගාතයේද ඉතා අමාරුවෙන් පස්ස ගාතයේද උස්සා ගෙපිලෙහි තැබුවේය. ඊට පස්සේ එන ගාත දෙක අමාරුවෙන් එයා ගෙපිලෙහි තබනවා. හරිද? ඌ අනික් පස්සා ගාතයේද තබා ගෙපිලෙහි නැගුණේ කන්දකට නගින්නෙකු මෙන් මහන්සි වීමෙන්. අන්න ඒක උපමාවකට ගන්න පුළුවන්. හරිද? ඔය තියෙන කන්දකට නගින්නකෝ මෙන් කියලා. ඊට පස්සේ උපාලිස් තමා වෙතට ලං වූ ගොන් මාල්ලාගේ මුහුණ අත ගෑවේය. මෙයා ළඟට ආපු හඳයාගේ මුහුණ අත ගන්නවා. හරිද? ඌ තම ස්වාමියාගේ හිසත් අතත් ලෙව කෑවේය. බඳින ලද ගැටයකින් එක් කරන ලද දල කෙස් ඇටයේ තෙල් ගා පීරනු ලැබූ කලක මෙන්. එතනත් උපමාවක් තියෙනවා. ඔහුගේ හිස බදා ගත්තේය. ඉතින් නැති හඳයා යළිත් උපාලිස්ගේ පිටි අල ලෙව කා අනතුරු ගෙහි උළුවස්ස දෙස බැලුවේය. දොර ඇරගෙන බරාදයට පැමිණි උපාලිස්ගේ බිරිඳ. මේ උපාලිස්ගේ බිරිඳ පොඩ්ඩක් විතර සැරයි. හරිද? එයා කියනවා බැහැපන් මිදුලට. ඒකත් උද්ෘතයක් විදිහට ගන්න පුළුවන්. කියමින් හඳයාගේ හිසට අත ගසා ඌ තල්ලු කළාය. මෙයා මේ සතාව එළවනවා. හරිද? ඊට පස්සේ කීකරු දරුවෙකු මෙන් ඌ ආපසු හැරී මිදුලට බැස උපාලිස්ගේ හැඳ දෙස මඳ වේලාවක් බලා සිට ගමන් කළේය. මෙයා හරියම කීකරු විදිහට බිරිඳ එළවනවනේ. ඊට පස්සේ මෙයා ආපස්සට හැරිලා මොකුත් කියන්නේ නැතුව අනිත් පැත්ත හැරිලා මෙයා යනවා. උපාලිස්ගේ ඇඳ දිහා චුට්ට වෙලාවක් බලන් ඉඳලා යනවා. ඌ මදක් තැන් ගොස් හිස පස්සට හරවා ගස්සා කීස් හඬින් වල්ගේ ගැසුවේ. මෙයා වල්ගි ගහනවා. ඊට පස්සේ උගේ කොන්දෙහි හා පිටෙහි ඇලී සිටි කෝඳුරුව සුලකින් නගන ලද දූවිලි කඩක් මෙන් නැංගේය. එතනත් උපමාවක් තියෙනවා. දැන් නැට්ට ගහද්දි ඇඟේ ඉන්න මොනද සත්තු ටික දූවිලි කඩක් මෙන් උඩට නගිනවා කියලා කියනවා. හඳයා මෙයාට නිදාගන්නවත් දෙන්නේ නැහැ. හැමදාම උදේ ඇවිත් අවදි කරනවා. මේ බිරිඳ කීවය. මෙයා කියනවා මෙයා උපාලිස්ගේ බිරිඳ කියනවා මේ හඳයා මෙයාට නිදාගන්නවත් දෙන්නේ නැහැ. හැමදාම උදේ පාන්දරට ඇවිල්ලා ඇහැරවනවා කියලා කියනවා. දැන් වෙලාව කීයට විතර ඇද්ද? තාම කපුටන් හඬනවා. දැන් 6ට විතර ඇති කියමින් බිරිඳ වටපිට බැලුවාය. මෙයා වෙලාව කියන්නේ කපුට හඬන දිහා බලලා. නියන් කොබෙයකු කුවෝ කුවෝ නගන හඬ ඇයට ඇසෙයි. දෙතුන් වර්ගයක නලා හඬවන නලාකාරයන් මෙන් එතනත් උපමාවක් තියෙනවා. කුරුල්ලන් කිහිප දෙනෙකුන් නගන මිහිරි හඬද ඇයට ඇසෙයි. හඳයා හැමදාම උදේ ඇවිත් මෙයාගේ කකුල ලෙව කාලා මෙයා අවදි කරනවා. ඌ කාටවත් විකුණා දාන්න ඕන. මේ කියන්නේ කවුද? උපාලිස්ගේ බිරිඳ. නෑ ඌ විකුණන්නේ නෑ උපාලිස් කිය. නෑ මෙයා විකුණන්න දෙන්නේ නෑ කියලා උපාලිස් කියනවා. තම ජීවිතය හඳයාගේ ජීවිතය හා අත්වැල් බැඳගත් බව උපාලිස් දනී. කරත්තකාරයෙකු ලෙස ජීවත් වූ ඔහු දෙවන වර මිලදීගත් හරකා හඳයා වේ. එයා දෙවෙනි පාරට මිලදීගත් සතා තමයි මේ හඳයා කියන්නේ. දරුවන් දෙදෙනෙකු හා තම බිරිඳ සමග යන්තම් කාබේ ජීවත් වීමට ඔහුට උදව් කළේ හඳයායි. මෙයාට මේ පවුලත් එක්ක ජීවත් වෙන්න උදව් කරලා තියෙන්නේ මේ හඳයා. උපාලිස් උදෙන් නැගී හඳයා තමාගේ කූඩු තිරික්කලෙහි බැඳගෙන පොල්ලොව පාලම අසලට යයි. ගල්ලේ උසාවියට හෝ එහි වෙන කාර්යයකට හෝ යන තිදෙනෙකු කරත්තෙහි නංවා ගන්නා ඔහු නවය වන්නට පෙර කඩවතට ළඟා වේ. ඔහු කඩවත පාලම ඉක්මවා නොයන්නේ ඒ කරත්තය නගරයට ඇතුළු කිරීමට උවමනා අවසරපත තමාට නැති බැවිනි. වැඩි මුදලක් ගෙවා ලබාගත යුතු ඒ අවසරපත ප්‍රයෝජනවත් වනුයේ උපාලිස්ට නොව උදය වරුවේ පටන් හවස් වන තෙක් ගල් නගරයෙහිම දිවෙන කරත්තකාරයන්ට පමණි. 20 අවුරුද්දකටත් වැඩි කලක් ඉරිදා හා සෙනසුරාදා හැර අනිත් දවස්වල ගාල්ලේ කඩවත අසලට කරත්තය පැදූ උපාලිස්ගේ දවස් පතා ආදායම රුපියල් 2 ඉක්ම වූයේ කලාතුරකිනි. ඔහු කඩවතට නොයන දවස්වලින් 15ක පෝයට හසුවන ඉරිදා දවසක් හැර අනික් ඉරිදා දවස්වල අඹරාව නැති බර භාගයක හඳයා බැඳ වූ ලවා ගැමියන්ගේ පොල් එළි
ඇද්දුයේය. ඇතැම් විට හුණු ගල් ඇද්දුයේය. උපාලි සුරතල් කෙළේ තමාගේ දරුවන් සමග නොව හඳයා සමගය. මසකට වරක් තෙල්ගා පිස දමන ලබන උගේ ඇඟෙහි කිනිතුල්ලෝ බෝන වූහ. මේ හැමදාම මේ සතාගේ මාසෙකට පාරක් තෙල් ගාලා පිහින හින්දා ඇඟේ කිලිතුල්ල හැදෙන්නේ නැහැ. උගේ ඇඟෙහි ඇට මස් මැස්සෙකු සිටින දුටු විට ඔහු බැඳි වැදුණු මුවකු හඹන වැද්දෙක් මෙන් ඔහු සෙවීය. එතනත් උපමාවක් තියෙනවා. දරුවෙකු හදන මවක මෙන් එතනත් උපමාවක් තියෙනවා. දරුවෙකු හදන මවක මෙන් කියන එක. හඳයාට සාත්තු කළ ඔහු ඌට කිසි කලක නොතැළුවේ. කිසිම දවසක ගහලා නැහැ මෙයාට. කරත්තෙහි බැඳි වූ ගමන සීන් කළ හැම විට ඔහු කළේ, ඒ කියන්නේ ගමන හිමීට යන හැම වෙලේම එයා කරේ කිරිච්ච පල්ලට කෝටු යවා හා පුතා යන් කියමින් කීති කැවීම පමණකි. ඉක්මන් කාලයකු ටිකක් හයියෙන් දක්වාපන් අණ කළ හැම විටම උපාලිසේ නෑසුනකු මෙන් රිය පැදවූයේය. එයා ඇහුන් නෑ වගේ රිය පදවලා තියෙනවා. එතනත් තියෙන උපමාවක්. හරිද? රියෙහි නැගුණු මගේ ගවයා වේගෙන් දුවන්නට වෑයම් කොට නොහැකි වූ ඇතැම් විටක උපාලිස්ට බැනවදී. මෙයා වෙගින් යන්නේ නැති වුණාම උපාලිස්ට බයිනවා. උපාලිස් සිනාසෙමින් පාත්‍රී හඳයාගේ කොන්දට ගත ගසා අනික් අතින් ගත්තෝ කෝටුව උගේ දෙකකුල් අතරින් යවා හා පුතා යන් කියයි. ගමන ඉක්මන් කරවන පිරිස කෝපයෙන් කතා කරන මගියාගේ බස තේරුම් ගත්තාක් මෙන් හඳයාද වේගයෙන් දුවයි. මුදලාලි යන්නේ උසාවියටදැයි උපාලි අසයි. ඕ මිනිහෝ හදන අඩුවක් තියෙනවා. එතනක් තියෙන උද්ෘත තව හුඟක් වෙලා තියෙනවා. මම අඩට ඉස්සර වෙලා මුදලාලි මහත්තයා කඩවත ළඟ බස්සන්නම් කියමින් ඔහු පෙර දිග අහස බලයි. මේ අහස බලලා තමයි වෙලාව කියන්නේ. හරිද? තාම 6:00 නැහැ. 20 අවුරුද්දකට වැඩි කලක් නියමිත වේලාවෙහි රිය පදවාගෙන ගාල්ලට යාමෙන්ලත් පුරුද්ද ඇති උපාලිස් නැගෙනහිර පැත්තේ අහස බලා වෙලාව නිවැරදිව කීමට දත්තෙකි. මේ අහස දිහා බලලා තමයි වෙලාව හරියටම කියන්නේ. හරිද? ඔහු අහස බලා වේලාව කිව්ව ඇතැම් විටක මගියෙකු තම සාක්කුවෙන් ඔරලෝසුව ගෙන බැලුවේය. මෙයා හරියට වෙලාව කියනවාද කියලා සමහර වෙලාවල් වලට යන එක්කෙනෙක් බලනවා සාක්කුවේ ඔරලෝසුව අරගෙන බලනවා වෙලාව හරියටම හරිද කියලා. හරිද? උපාලිස් කිව්ව වෙලාව ඔරලෝසුවේ වෙලාවට වෙනස් වූයේ ඉතා කලාතුරකින්. චුට්ටක් එහෙම වුණාට ඒක වැරදෙන්නේ නැහැ. හරිද? අද උපාලිස්ගේ මිදුලෙන් නික්ම ගමන් කළ හඳයා වරින් වර වල්ගේ උස්සා තම කොන්ද හරහා යවනු බලා සිටි උපාලිස්ගේ බිරිඳ යළිත් මෙසේ කීවේය. දැන් නෝ නාකි. පිට පුරාම මැස්සෝ වහන. ඌට හොඳට කන්න ලැබෙන්නෙත් නැහැ. එකෙක් මිනිහා ඌ අල්ලා බැඳගෙන වැඩ අරන් පුන්නක්කු ටිකක්වත් නොදී අතහරිනවා. දවස මුළුල්ලේම උලා කාලත් ඌට බඩ පුරව ගන්න බෑ. ඌගේ යටකටු පෑදිලා ඉර නම් වැට දිරච්ච වැටක් වගේ. මේ හඳයා ගැන තමයි මේ උපාලිස්ගේ බිරිඳ මේ විදිහට කියලා තියෙන්නේ. ඒක නිසා නොවෙන්නම් ඌ විකිණීම වඩාත් නරකයි. උපාලිස් කිව්වේ ඒක හින්දා එයා විකුණන එක ගොඩක් හොඳ නැහැ කියලා කියනවා. ඌ අවුරුදු 12ක් පමණ අපිට විය කරලා අපිට හම්බ කරලා දුන්නා. අවුරුදු 12ක් විතර මේ උපාලිස් ගාව මේ හඳයා වැඩ කරලා තියෙනවා. අපි මෙහෙම ජීවත් වෙන්නේ එයා හින්දා. අපි මෙහෙම ජීවත් වෙන්නේ ඌ නිසා කියලා කියනවා. දෙපා නඟා ගමන් නොකළ හැකි කොරෙකුසේ. එතනත් උපමාවක්. ඇඳෙහි වැතිරගත් උපාලිස් තමා වරක් මරණයෙන් බේරුණු සැටි සිහි කළේය. 8 මාසකට පමණ පෙර මාස 8කට විතර කලින් දවසක කඩවත බලා කරත්තය පදවාගෙන ගිය ඔහු බෝම්බ ලීයට ගසාගත් පය ලිස්සීමෙන් පාර මැද ඇද වැටුණේය. ගලක් ගැසූ කලක මෙන් එතනත් උපමාවක්. ඒ වේලෙම නිරිය නොනැවතුණි නම් ඒ රිය ගමන් කරන්නේ ඔහුගේ පපුව උඩිනි. රිය නැවතුනේ තමා අපොයි කියමින් වැටෙන හඬ ඇසූ ගවයා එහෙමම නැවතුණු හේයිනි උපාලිස් හොඳින් දනී. මේ හඳයා නැවතිච්ච හින්දා තමයි කරත්තේ මෙයාගේ ඇඟ උඩින් ගිහිල්ලා නැත්තේ. බිම වැටීමෙන් කොන්ද බිඳුණු උපාලිස් මාස 6ක් ගත කළේ මහත් වේදනාවෙනි. ඔහු දැන් ඇදෙන් නගින්නේ මල පහ කරනු පිණිස පමණි. සැරයටකින් වහල් කොටගෙන පිට නමා දෙපා අද්දමින් යන ගමන කොතරම් අමාරුවද ඔහු නොනවත්තයි. මල් පහ කිරීමට තම බිරිඳගේ හෝ අනෙකුගේ උදව් සෙවීමට වඩා මිය යාම හොඳයි සිතන ගැමියෝ ගමෙහි හිඟ නොවෙති. උපාලිස් ඔවුන්ගෙන් එකකි. හැම වැඩකටම ගෙදර ඉන්න බිරිඳට කියන්න බැහැනේ. මිදුලෙන් නික්ම ගොස් ගම් සභා පාරට බැස්ස හඳයා ඒ පාර අයින්හි වූ තනකන්ට වූයේය. හඳයාට කන්න පාර අයිනේ තනකොළ නැහැ. තනකොළ නියඟ යට වේලිලයි. හඳයා දෙස බලාගෙන උන් බිරිඳ කීවාය. ඌ කන්නේ වේලිච්ච කොළයකවත් අවුලාගෙන කන්න මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ. අන්න මිනිහෙක් ඇවිත් ඌ බැඳගෙන යන්න හදනවා. ගොහින් එපායි කියන්නයි උපාලිස් කීය. ඔහුගේ කුඩා දුව ගම් සභා පාරට දිව්වාය. තාත්තා කියනවා හඳයාට බැඳගෙන යන්න එපායි කියලා. මේ ටිකේම තියෙන උද්ෘත විචාරවලට ගන්න පුළුවන් උද්ෘත තමයි ඔය තියෙන්නේ. ඇයි ඌට තනකොළ කන්න අරින්න දවස් 4කින් ඌට පුන්නක්කු ටිකක් දෙන්න බැරි වුණා. පුන්නක්කු ගන්න සල්ලි නැති නිසා දැන් මේ හඳයාව නිකන් එහෙමෙදි මිනිස්සු එහෙම අරගෙන යනවා වැඩ ටික කරගන්න. පොල් එළිය අද්ද ගන්න ඒ වගේ වැඩවලට මේ
හඳයාව එක්ක යනවා. හරිද? මම අද ඌට පුන්නක්කු ටිකක් දෙන්නම්. මගේ පොල්ලෙල ටික අද තොටුපළට ගෙනියන්න තියෙනවයි මැදි විහියු ගැමියා කියේ. දැන් මේ හඳයාට පුන්නක්කුවත් ගන්න සල්ලි නැති නිසා දුව මෙහෙම කිව්වට පස්සේ මේ මිනිහා කියනවා මම මෙයාට පුන්නක්කු ටිකක් අත් දෙන්නම්. මගේ පොල්ලෙල ටික තොටුපළට අරගෙන යන්න තියෙන හින්දා කියලා කියනවා. අන්දෝ අයියාගේ පොල්ලෙලිය අද්දන්න වෙන ගොනෙක් සොයා ගන්න. හඳයා බැලගෙන යන්න එපා. මම මේ මාසෙකින් හඳයාගේ වැඩක් ගන්න හිතුවේ අදයි. තෙපානේ සුමානෙකට දවස් දෙකක් තුනක් හඳයා බැලගෙන ගොහින් පොල්ලෙලිය අද්දනවා. අනෙක් මිනිස්සුත් සුමානෙකට සැරයක් දෙකක් උගෙන් වැඩ ගන්නවා. පුන්නක්කුතිය වතුර පොදක්වත් ඒගොල්ලන් ඌට දෙන්නේ නැහැයි කියමින් ගැමියා හඳයාගේ ගෙලවට රැහැන් පට බැන්දේය. අන්දෝයට සල්ලි දෙනකොට කුල්ලේ ගිවා පොල්ලෙලිය අද්දන්න බැරිද? හඳයා අතාරිනවා කියා ජුවානිස් අදටත් බයිනවා. එදාට රස්සාව නැතිවී තියෙන හඳයා නිසායයි එයා කියනවා. ගමේ මිනිස්සු හඳයා පින්ගොනා කරගෙන තියෙන්නේ. හැම වැඩක්ම කරගන්න තමයි මේ හඳයාව තියාගෙන ඉන්නේ. හරිද? අපේ වැරද්ද නිසායයි එයා කියනවා. හඳයා උපලිස්ගේ හරකා බව ගමේ කවුරුත් දන්නවා නෙව. දුප්පත් මිනිස්සුගෙන් වැඩක් ගත්තාම ඒකෙන් ලැබෙන පින උපලිස්ට නෙව. මිනිස්සු ඌට වත් දෙනවා. අනේ අන්දෝ අයියා අද හඳයා බැලගෙන යන්න එපායි. දැඩි ආයාචනා කරා මේ උපලිස්ගේ ළමයා කියනවා මේ හඳයාව අරගෙන යන්න එපා කියලා. මම පැයකින් හඳයා අතාරිනවා. පොල් ගෙඩි 300ක ලෙලි විතරයි මට අද්දන්න තියෙන ඉදා සත පහක් පුන්නක්කු රාත්තරයක් ගෙනත් අතර ඇයට උට බොන්න දීපන්. සත පහක් දීලා කියන පුන්නක්කු ටිකක් මෙයාට අරගෙන ගෙවිල්ලා දීලා රෑට බොන්න දෙන්න කියලා අර ළමයාට දෙනවා. ඔහු පැයකින් මුදා හැරියද හඳයා අනික් ගැමියෙකුගේ අතට හසු වන බව දැරිය දනී. මෙයා පැයකින් අර මේ මිනිස්සු මේ හරකව පැයකින් අතෑරියා. ඊට පස්සේ තවත් කෙනෙක්ට මෙයාව අහු වෙනවා කියලා මේ ළමයා දන්නවා. ඇතැම් විට ඌ තනකන්නේ ගැලෙහි බැඳ සිටියේදීය. ගැමියා ගැල නවත්වා මදකට ඉවත් වූ වහාම හඳයා හොස්ස බිම උබාගෙන පාර අහිනෙහි වන තන පඳුරු උලා කයි. ගැමියෙකුගෙන් වැඩක් ගන්න උගන්නා දිනක පමණක් ඌ බිම වැතිර විට සපන මැහැල්ලකු මෙන්. එතනත් උපමාවක් තියනවා. සපය විකයි. උගේ හණු යට ඇඹරුම් ගල් දෙකක් මෙන් ඈත් මෑත් වනු උගේ හිසෙහි නහරවැල් පිම්බෙමින් හැකිලෙන දුර සිටින්නා වූද දකි. හපේ විකිණූ ඇතැම් විටක වල්ගි ගසා අනතුර හිස ඈල කොට එක් අඟකින් තමාට මැන ගනී. උගේ අඟට හසු නොවනු පිණිස ඇට මැස්සා ලෝම අතරින් හමෙහි අනෙක් තැනකට දුවයි. මෙසේ විශ්‍රාම ගන්නා හඳයා ඇතැම් විට ගැමි කොළුවන්ට හසු වේ. ගැමි කොළුව පැයක් පමණ වැර වෑයම් කොට හඳයා නගා සිටවා උගේ පිට නැගිති. ඔවුන් හඳුනන ඌ තමා වැතිරුණු තැනින් නගින්නේ ඔවුන්ගේ කෑගෑම ඇදීම පෙරළීම මහා කන්දොස් ගිරියාවක් වූ විට පමණි. මේ සතාට කොච්චර වත් දෙනවද බලන්නකෝ නේද මේගොල්ලෝ. මෙයාව ඇදලා පෙරලලා වත් දුන්නට පස්සේ තමා හරි අමාරුවෙන් මෙයා නැගිටින්නේ. ගැමි කොළුවෙක් ඌ නගුණ පිණිස අන් දෙකින් අල්ලා උගේ හිස සොල්ලයි. අන් දෙකින් අල්ලා හොල්ලනවා. උගේ හකුලගත් ඉස්සරහා ගාතේ ඇද දිග හරි. තව එකෙක් වල්ගේ අදී. හඳයා තමා ළඟ සිටින කොළුවෙකුට අනින්නේ අනිකකු වල්ගේ ඇද්ද විට පමණි. වලිගේ ඇද්දොත් විතරයි මෙයා ළඟ ඉන්න එක්කෙනෙක්ට අනින්නේ. හඳයා එදින වෙනදාට වඩා කලින් ගෙදර පැමිණි මිදුලෙහි වෙතට හිස සලමින් විට සපන්ට වූයේය. සොම්නසින් විට සපන මහල්ලකු මෙන් සෙමින් හනු සොරවන උදුටු උපල්ලිස් සන්තෝෂ වූයේය. කොන්ද බිදී ඇඳෙහි වැතිරගන්න පෙර උපල්ලිස් සතියකට වරක් හඳයා කරදියෙන් නෑවූවේය. උගේ ඇඟ උලමින් කිනිතුල්ලන් උගුලවා උන් මුහුදෙහි දැමුවේය. උපාලිස් මෙසේ සාත්තු කරන විට කය නොසොල්වා සිටින්ට පුරුදු වුණු හඳයා වරින් වර තම ස්වාමියා දෙස බලන්නේ කලගුණ සලකන ගොළුවෙකු ලෙසිනි. මම නෙදාට බොරු සාත්තු ගන්නේ කවුද අසමින් උපාලිස් සිනාසේ. උපාලිස් දුව පුන්නක්කු වතුර හට්ටයක් ගෙනවිත් හඳයා ළඟ තැබුවාය. වැතිර සිටියේදීම ඌ එහි හොස්ස එබ්බුවේය. ස්රූප්ස් හුස් හඬින් පුන්නක්කු උගුර කිහිපයක් බෙව් ඌ හිස පස්සට හරවා වැරෙන් ගැසුවේය. හොස්සෙන් වැර නොකැඩී පුන්නක්කු වතුර දැරී ගිය හැට්ටේ පලින් පල තෙමමින් ගොස් පොල් කුඩු අහුරක්සේ හඳයාගේ පිටෙහි විසිරී සිටියේය. ඔබට පුන්නක්කු දෙන්නා නිසාද මගේ හැට්ටේ තෙමුවේ කියමින් ඇය හඳයාගේ කම්මුලට පහරක් ගැසුවාය. හඳයා යළිත් හට්ටෙන් හිස ඔබාගෙන කටින් හුස්ම ඉහළට අදින්නට විය. ඌ මෙවර හදිසියේ හිස උස්සා දික්කොට පිම්බේ. දැරී ගිය හැට්ටේ යළිත් තෙමිණි. දෙපාරක් දැන් මේ උපල්ස්ගේ ළමයාගේ හැට්ටේ තෙමෙනවා. උරාගත් දිය සහිත තමාගේ හැට්ටේ පලින් පල වසාගත් සීන් පොල් කුඩු පැල්ලම් දුරු දැරී කිපුණාය. ඔබ මට අනින්නත් වෙන අනිවටයා දැක්කම තමයි එළුවත් නිකට පාන්නේ කියමින් නෑ දිවගොස් කෝටුවක් ගෙන හඳයාට පහරක් ගැසුවාය. ඌට ගහන්න එපායි උපාලිස් කීය. ඌ අනින්න හැදුවා නෙවෙයි උගේ පිටේ ඇට මැස්සෙක් ඇති වූ කන වේදනා නිසා අනින්න හැදුවා. ඉස්සරහින් ඉන්නේ නන්දාවතී බව දැනගත් හැටි අනින්න දික් කර හිස ඌ පාත් කර ගත්තාය. මේ ළමයාගේ නම තමයි නන්දාවතී. මැදියම් රැයටත් පෙර තදින් වැස්සයේ බිරිඳ දොර හැර තම සැමියාට කතා කළාය.
එන්න ගේ ඇතුළට බොහොම හීතල නෙවෙයි එන්න ගෙට ඇවිත් ගේ ඇතුලේ බුදිය ගන්න. නෑ මට සීතලක් දැනෙන්නේ නෑ. එළියෙන් බුදියාගෙන පුරුදු වෙලා දැන් මට ගේ ඇතුලේ බුදිය ගන්න බෑ. නිින්ද යන්නේ නෑ. නන්දාවතීගේ තාත්තට හුලං වැදෙන්න හොඳ නැහැ. එන්න අද විතරක් ගේ ඇතුලේ නිදා ගන්න. නිින්ද නොගියත් කමක් නැහැ බිරිඳ යලිත් කීවාය. ගේ ඇතුළට වී නිදන්නට උපාලිස් කැමති නොවීය. බිරිඳ තල රෙද්දව ගෙනවිත් තම සැමියාගේ බෙල්ලේ සිට දෙපාතෙක් වසා පෙරවූවාය. ඇවිලිල්ල හැදිලා මාස 3ක් වුණේ නැහැ. ඇවිලිල්ල අඩස්සිය වෙන්න පුළුවන් නිසා පරිස්සම් වෙන්න වෙද මහත්තයා කීවා මතක නැද්ද? මං නම් කැමති මෙයා ගෙට ඇවිත් නිදා ගන්නවා නම්. නෑ මට එළිය හොඳයි නන්දාවතිලා යම්ම ගිහින් බුදිය ගන්න. රෙද්ද පෙරවූ නිසා දැන් හීතලක් දැනෙන්නේ නැහැයි උපාලිස් කීය. අතුපතර සොලවා ගුම් නගමින් හැමූ සැඩසුලක පමණක් මඳ වේලාවකින් නැවතින බල්ලකු ඇඟ සොලවා කන්පට ගසන හඬ ඇසූ උපාලිස් වූ එළවීමට නොසිතුවේය. වැස්සෙන් නොදමී බේරුණු පිණිස ස්තෝපයේ මුල්ලකට වැදුණු බල්ලක් කෙඳිරි ගාන උපාලිස්ට ඇසේ. දැඩි සීතල වළකනු පිණිස වක්ර ගසාගත් කඳද හකුලාගත් කකුල් වල්ගේ හා හිසද ඇති බල්ලාගේ ස්වරූපය උගේ කෙඳිරිය ඇසූ උපාලිස්ගේ මනසෙහි පහළ විය. කෙළ ගණන් කස පහර ලබන්නක් මෙන් උපමාවක් වැසිදිය පහර ලබන පියාසත් බිත්තියත් ගස්කොළනුත් හඬන උපාලිස්ට ඇසේ. දැන් මේක වැස්ස දවසක් හරිද? කොරකු වන්නට පෙරද ස්තෝපයේ මේ ඇඳහිම නිදීමෙන් ලත් අත්දැකීම ඇති උපාලිස් චණ්ඩමාරුතේ මහ වැස්ස අඳුර යන තුනට හසු වූ ජගත් ඔහුගේ බිහිසුණු වේශයෙන් මනසින් නොදකි. ගෙයි පෑල දොර මිදුලෙහි läගවුණු හඳයක් නැගී බිතක් කනට වී එළිය වැටෙන යාම එතෙක් 4 පයින් සිටියේය. එළිය වැටෙත්ම ඌ වෙනදා මෙන් සෙමින් ස්තෝප්ප දෙසට ගොස් උපාලිස්ගේ කකුලක් ලෙව කෑවේ. මේ හැමදාම මේ හඳේ පුරුද්දක් තියෙන උදේ නැගිටපු ගමන් මේ උපාලිස්ගේ කකුල ඇවිල්ලා ලෙව කන්න. එහෙත් උපාලිස් අවදි නොවූයේ. ඒ වුණාට අවදි වෙලා නැහැ. ඌ දෙතුන් වරක් තම ස්වාමියාගේ කකුල් ලෙව කාන්නතුරු ස්තෝප්පුවට නැංගේය. නැගී ඇදට ලං වී ඔහුගේ හිස ලෙව කෑවේ. හුළුවත් ලෙව කනවා. එහෙත් වෙනදා මෙන් උපාලිස් අවදි නොවූයේ. කලින් වගේ මෙයා අවදි වෙලා නැහැ. ඌ අනතුරුව ඔහුගේ අතක්ද කම්මුලද ලෙව කෑවේ. ඇඳෙහි වැතිර නිසල්මන්ව ඉන්න තම ස්වාමියා දෙස මඳ වේලාවක් බලා සිටි හඳයා අනතුරුව බැලුවේ ගෙයි දොරටුව දෙසය. ගෙයි දොර දිහා මේ හඳයා බලනවා. හඳයා ගෙපිලට නගින හඬ අසා අවදි වුණු ගෘහණිය දොර ඇරගෙන ස්තෝප්පුවට බැස්සාය. දෙහි බහාගත් කපු කූඩයක් සේ. උපමාවක් තෙත්තුණු පොළවත් ගස්වල පින්නත් පිසගෙන යන වාතය ආශ්වාස කිරීමෙන් තෙත්තුණු ඇගේ දෙනාසා පුටින් නික්මුණේ කිවිසිල්ලකි. ඉඳ හිට හමන සුළඟින් සෙලවෙන අතු ඉති සහිත ගස් කොළත් තෙමුණු පිහාටු පුම්මන කුරුල්ලන්ගේ බඳවල් සේ පිම්බේ. තෙතමනයෙන් බර වූ වායු පටලය අතරින් එන කපුටුවන්ගේ හඬත් කුරුල්ලන්ගේ ගීතයත් ගෘහණියට ඇසෙන්නේ බෝල් හඬිනි. අන්තරායකයේ වැටුණු සතෙකු මෙන් උපමාවක් ඈ තම සැමියන් නිදන ඇඳ දෙස බැලුවාය. ඇඳෙහි වැතිර නිසල්මන්ව ඉන්න තම සැමියාට ලං වූ ගෙහැස් එහි ලොඳ එළියට පන්නන තරම් විඳහින. අපෝයි කියලා කියනවා. මේකේ අන්තිමට අපිට කියන්නයි උපාලිස් මැරිලා කියලා. හරිද? ඒක අපිට නිකන් අර දන්වන්න වගේ මේ විදිහට අවසන් කරලා තියෙනවා මේ කතාව. මේ කතාවේ ප්‍රධාන චරිත කිහිපයක් ඉන්නවා. කවුද? හඳයා, ඊට පස්සේ උපාලිස්, උපාලිස්ගේ බිරිඳ, ඊපස්සේ උපාලිස්ගේ දුව. නන්දාවති ගැන තමයි මේකේ කියලා තියෙන්නේ. හරිද? මේ කෙටි කතාවේ දුප්පත්කම ඊට පස්සේ සරල ගැමි ජීවිතයක් දැන් අපිට මුලදී කිව්වනේ කපුට අඬන දිහා බලලා තමයි වෙලාව කියන්නේ. 6ට විතරදී උදේ 6ට විතරදී කියලා කියනවානේ. ඒකේ ගැමි සරල ජීවිතයක් ගැන තමයි කියන්නේ. අතිශය දුප්පත් ජීවිතයක් ගැන තමයි මේ කෙටි කතාවෙන් කියන්නේ. විශේෂයෙන්ම දරිද්‍රතාවය, දුප්පත්කම, සරල ගැමි ජීවිතය බැඳිච්ච කෙටි කතාවක් තමයි මේක. මේකෙන් විචාර ප්‍රශ්න විදිහට දරිද්‍රතාව ඊට පස්සේ දුප්පත්කම ගැන තමයි අහන්න පුළුවන්. හරිද? එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. මේ කෙටි කතාව ඔයගොල්ලොන්ට මේ විදිහට කියලා දෙන එක හොඳයි නැත්නම් කොහොමද කියලා ඔයගොල්ලෝගේ අදහස පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.